යාළුවනි අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඇපල් වලින් මාළුවක් හදන හැටි. මම ගත්තේ කොළ පාට ඇපල්. ඒවල ඒ තරම් සීනි නෑ. හදලා බලමුකෝ අපිත් එක්ක එක්වන්න කොහොමද හදන්නේ කියලා බලා ගන්න. මේ ආකාරයට ඇපල් ටික කපා ගත්තා. අවශ්‍යයි ලුණු, මිරිස්, කරපිංචා, අබ ටිකක්, සුදු ලුණු 3-5 කහ, සුප් කැටයක්, උළුවල් ටිකක්, 3-5 කුඩු ටිකක්, සුප් කැටයකුයි මේ කලණු කෑල්ලකුයි. දැන් ඔයාලා බලා ගන්න කොහොමද හදන්නේ කියලා. තව මම මේකට එක් කරගන්නවා මිරිස් කුඩු ස්වල්පයක්. දැන් මම තෙල් ටිකක් දාගත්තා. ඉස්සෙල්ලාම අපි කරපිංචා ටික දාගමු. ඊට පස්සේ අබ ටික දාගත්තා. Luna miris kita dan මේක ටිකක් බෙදෙන්න ආරම්භ අපි දැන් මේකට මේ 3-5 කියන්නම එක් කරගන්න. ඉන් පස්ව අපි මේ කපාගත් සෝදාලා කපාගත් ඇපල් ටික එක් කරගමු. දැන් අපි මේකට වතුර ස්වල්පයක් සුට්ටක් විතර දාගමු. වැඩි නෙවෙයි සුට්ටක්. දැන් මේක මද ගින්නේ හම්බගමු. මෙන්න අපි ඇපල් මාළු උයාගත්තා. ඔයාලත් මේ විදිහට වෙලා බලලා රහ බලන්නකෝ. හරියට අඹ මාළුවක් වගේ තමයි. මාර රහයි කාලා බලන්නකෝ ඔයාලත්.